ඔයත් ගේමින් වලට එහෙමත් නැත්නම් 4K වීඩියෝ එඩිටිං වලට ලැප්ටොප් එකක් හොයපු කෙනෙක්ද? ඉතින් ඔයා මොන විදිහේ වැඩක් කරත් ඔයාට ගැළපෙනම ලැප්ටොප් එකක් ගැන රිව්යු එකක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. කතා කරමු ඉතින් Asus TUF Tianquan FX608 කියන ලැප්ටොප් එක ගැන. ඔයා හිතනවා ඇති Tianquan කියන්නේ මොකක්ද කියලා? Tianquan කියන්නේ ස්පෙෂල් බ්‍රෑන්ඩින් නේම් එකක්. මේක ඉතින් ලිමිටඩ් එඩිෂන් එකක්වත් ග්ලෝබල් ඔෆිසියල් සීරියස් නේම් එකක්වත් නෙමෙයි. මේ නම චයිනීස් රීජන් සේල්ස් මොඩල්ස් වලට දෙන නමක්. හાર્ඩ්වෙයාර් පැත්තෙන් ගත්තොත් ඉතින් අනිත් Asus TUF ගේමින් ලැප්ටොප් වලට වගේම සමාන පර්ෆෝමන්ස් තියෙනවා. හරි, දැන් අපි කතා කරමු මේ ලැප්ටොප් එකේ පර්ෆෝමන්ස් and ස්පෙක්ස් ගැන සියල්ලම. මේ ලැප්ටොප් එක ඩිසයින් කරලා තියෙන ඉතින් ඔෆිස් වලට වගේ නම් නෙමෙයි. අනිවාර්යෙන් ඉතින් හෙවි යූස් වලටම ඩිසයින් කරපු ලැප්ටොප් එකක් තමයි මේ ලැප්ටොප් එක. ඔයා ඉතින් හයි පර්ෆෝමන්ස් ගේම්ස් එල්ලම් කරනවා නම් ඒ වගේම ලොකු ග්‍රැෆික් ලෝඩ් අදිනවා නම් ඒ දෙකටම හරියන විදිහට ඩිසයින් කරලා යපු ලැප්ටොප් එකක් තමයි මේ Asus TUF Tianquan FX608 කියන ලැප්ටොප් එක. හරි, දැන් අපි කතා කරමු මේකේ ස්පෙක්ස් ගැන. මුලින්ම ඉතින් මේකේ ප්‍රොසෙසර් එක ගැන කතා කරොත් කෝස් 16ක් ඒ වගේම thread 24ක් එක්කෙන i7-13700HX ප්‍රොසෙසර් එක මේකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ගේමින් ප්‍රීමියම් ප්‍රෝ ආෆ්ටර් ඉෆෙක්ට් බ්ලෙන්ඩර් වගේ හෙවි ඇප් වලට නම් ඉතින් ආයි සුපිරියක් කියලා කියන්න පුළුවන් ඉතින් මට මේ ප්‍රොසෙසර් එක. ඔයා ලැප්ටොප් ඩෙස්ක්ටොප් දෙකම යූස් කරපු කෙනෙක් නම් දන්නවා ලැප්ටොප් එක ඩෙස්ක්ටොප් ප්‍රොසෙසර් එකක් තරම් නම් පර්ෆෝමන්ස් නැහැ. ඒකට හේතුව තමයි ඉතින් ලැප්ටොප් එකේ බැටරි කැපැසිටි එක වැඩි කරගන්න ප්‍රොසෙසර් පර්ෆෝමන්ස් එක අඩු කරලා තියෙනවා. ඒ වුණාට මේ ලැප්ටොප් එකේ නම් එහෙම දෙයක් අපිට තේරෙන්නේ නැහැ. මොකද මේ ලැප්ටොප් එකේ ප්‍රොසෙසර් පර්ෆෝමන්ස් එක ඉතා ඉහළ මට්ටමකින් තියෙනවා. ඔයා ලැප්ටොප් එකේ බැටරි කැපැසිටි එකකින් ගොඩක් වෙලා වැඩ කරගන්න බලාගෙන ඉන්නවනම් මේ ලැප්ටොප් එක නම් ඔයාට හරියන්නේ නැහැ. මොකද මේ ලැප්ටොප් එක ඩිසයින් කරලා තියෙන්නේ ගොඩක් හෙවි යූස් වලට. හෙවි යූස් වලට ඩිසයින් කරලා තියෙන ලැප්ටොප් එක ඉතින් අනිවාර්යෙන් චාර්ජින් එක ප්ලග් කරගෙන තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්න ඕනේ. සාමාන්‍ය පැය 4ක් විතර අපිට මේක බැටරි කැපැසිටි එක බලා ගන්න පුළුවන්. හරි, දැන් අපි මේක ග්‍රැෆික් කාඩ් එක ගැන කතා කරමු. මේක Nvidia අලුතෙන්ම රිලීස් කරපු Nvidia RTX 5060 8GB ග්‍රැෆික් කාඩ් එකක් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඒ වගේම ඉතින් DLSS ray tracing කියන දෙකම සපෝට් කරනවා. 1080p ගේමින් 1440p ගේමින් ඉතින් අල්ට්‍රා සෙටින් වලින් ස්මූත් ප්ලේ කරන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඒ වගේම ඉතින් 4K එඩිටින් උත් ස්මූත් විදිහට කරගන්න පුළුවන් අනිවාර්යෙන්ම. ප්‍රොසෙසින් පව GPU පව කොච්චර තිබ්බත් ඉතින් අනිවාර්යෙන් RAM එකත් ඉතින් මේකට අනිවාර්යෙන් හොඳ පව එකක් තියෙන්න ඕනේ, RAM පව එක. ඉතින් මේකේ RAM එක ගැන කතා කරොත් 16GB DDR5 RAM එකක් තියෙනවා. DDR4 වලට වඩා ඉතින් ෆාස්ට් අනිවාර්යෙන්ම. ගේමින් මල්ටිටාස්ක් වලදී අනිවාර්යෙන්ම සුපිරිම එක්ස්පීරියන්ස් එකක් අපිට ලබා ගන්න පුළුවන්. අප්ග්‍රේඩ් සපෝට් තියෙනවා. ඒ කියන්නේ මේකේ එක RAM එකක් තමයි ගහලා එවන්නේ. තව RAM එකක් අපිට වෙනම සෙපරේට් විදියට අපිට ගහගන්න පුළුවන්. මේකේ SSD එක ගැන කතා කරොත් 1TB NVMe SSD එකක් තමයි එන්නේ. ඔයා ගොඩක් බිසි කෙනෙක් නම් ඔයාගේ OS එක ඉක්මනට ලෝඩ් වෙන්න NVMe SSD එකක් තියෙන එක නම් අනිවාර්යෙන් ගොඩක් හොඳ දෙයක්. මේකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් ඉතින් මේකේ ඩිස්ප්ලේ එක 165Hz වලින් තමයි එන්නේ. ගේමින් වලදී නම් ඉතින් සුපිරිම FPS එකක් බලා ගන්න පුළුවන් මේ පැනල් එකත් එක්ක ඔයා ගේම් ප්ලේ කරනකොට නම්. ආයිතින් මේකේ කූලින් සිස්ටම් එක ගැන කතා කරොත් ඩුවල් ෆෑන් කූලින් තමයි මේකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඉතින් හෙවි ගේම් වලදී ඒ වගේම රෙන්ඩරින් වලදී නම් තර්මල් කන්ට්‍රෝල් නම් ආයේ මේකේ සුපිරි කියලා මට කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් Asus ලගේ TUF සීරීස් එක ඕවර් හීටින් ඉෂුව ගොඩක් අඩුයි. ඔයාට ඉතින් බය නැතුව ගොඩක් වෙලා ගේම්ස් ප්ලේ කරන්න ඒ වගේම වීඩියෝ රෙන්ඩරින් වැඩවලටත් කිසිම ඉෂුව එකක් නැතුව මේ ලැප්ටොප් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයා ඔන්ලයින් ගේම් ප්ලේ කරත් නැත්නම් ස්ටෝර් ගේම් ප්ලේ කරත් මේ දෙකටම ෆිට වෙන සුපිරිම ලැප්ටොප් එකයි තමයි මේ ලැප්ටොප් එක. ඒ වගේම තමයි 1080p 4K එඩිටින් වල කිසිම ඉෂුව එකක් නැතුව ඔයාට එඩිට් කරගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ ෆුටේජ් එක. කිසිම අවුලක් වෙන්නේ නැහැ. ප්‍රීමියම් ප්‍රෝ ආෆ්ටර් ඉෆෙක්ට් DaVinci Resolve මේ කිසිම software එකක් ඉතින් no issue. අනිවාර්යෙන්ම රෙකමන්ඩ් කරලා කියනවා මේ ලැප්ටොප් එකත් එක්ක මට තිබ්බ අත්දැකීම එක්ක. එඩිටිං වලට ලැප්ටොප් එකක් ගන්න ඕන නම් අනිවාර්යෙන්ම ඔයාට සෙට් වෙන ලැප්ටොප් එකක් තමයි මේ ලැප්ටොප් එක. පවර් පැත්ත ගැන කතා කරොත් නම් ඉතින් මේක ගේමින් ලැප්ටොප් එකක් ඉඳ බැටරි නම් normal විදියට තමයි වැඩ කරන්නේ. ඔයා charger එකට plug කරගෙනම වැඩ කරන එක තමයි ඉතින් හොඳම දේ.
ඔයා ගේම කෙනෙක්ද නැත්තම් වීඩියෝ එඩිට කෙනෙක්ද හෙමන් නැත්තන් 3D ඩිසයින් කරන කෙනෙක්ද නැත්තන්ගේ ස්ට්‍රීම් කරන කෙනෙක්ද මේ මොන විදි වැඩක් කරත්තුවා බයනතු මේ ලැට්ටොප් එක කරගණ්ඩ මොකද මේ වගේ ප්‍රපෝමන්ස් එක අනිවාරෙන්මවාට බට ස්මූත් එක්ස්පිරියන්ස් එකක් ලබාගණ්ඩ පුළුවන් මේ ලැප්ටොප් එක පෝඩ් ගැන කතා කරොත් අපිට බලාගණ්ඩ පුළුවන් නෙට්වර්ක් පෝට් එකක් ඒ වගේ මේ HDMI පෝට් එක ආය ටයිප් පෝට් එක ආය ටයිප් පෝට් එකක් ඒවගේ මේ USB පෝට් එකක් ඒවගේම ඕඩියෝ අවට්පුට් පෝට් එක ලැප්ටොප් එක අනිත් පැත්තේ තාය අපිට බලාගන්න පුළුවන් USB පෝට් දෙකක් තියෙනවා ඉතින් මේ ලැප්ටොප් එක ගොඩක් ගේමින්වලටම ඩිසයින් කරපු ලැප්ටොප් එකක් නන්නෙමෙයි ඕනම හෙවිවර්ක් එකට හරියන විදිහට තමයි ඉතින් ඩිසයින් කරලා තියෙන්නේ ඉතින් මංහිතන වාට මේ ලැප්ටොප් එක ගැන ගොඩක් ලොකු අවබෝධයක් ලැබෙන්න්න තිවා ලැප්ටොප්යක් ගණඩ බලන් හිටපු කෙනෙක් නම් මේ ලැප්ටොප් එක ගොඩක් හොඳ ලැප්ටොප් එකත් තමයි මං අනිවාරය රෙකමන්ඩ් කරනවා අදමට මේ රිවියකට මේ ලැප්ටොප් එක දුන්නේ කලගෙඩියෙන PC builders.lk කම්පියුටර් ශොප් එකෙන් ටැංකූ කියලා කියනවා එයාලගේ කස්ටම් සර්විස් නම්බර එක තමයි ඩැන් ඩිස්පලේ වෙන්නේ ඔලට කෝල් එකක්දී ලහෙමන්න ඇත්තම් WhatsApp මැසේජ් එකක් දාලා මේ ලැප්ටොප් එක යාලකින් බයි කරන්න පුළුවන් කොකෝ පේසි වෙල්නුත් එයාලකින් මේ ලැප්ටොප් එක බයි කරන්න පුළුවන් ඔයාට මේ වීඩියක හොඳයි කියලා එතනනම් අනිවාර්යම ලයික් එකක් දාන්න ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා අනිවාර්යයෙන්ම මේ වගේ ටෙක් රිවිව් එකක් කරගෙන ආයෙත් එන්න බයි යාළුවනේ